මම හැමදාමත් මේ ගැන හිතුවා. ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයේ මුල් පාසල් 5 අතර හැමදාම මම අවුරුදු ගණනාවක් හොරනේ නම රැඳෙව්වා. අපේ කලාපද්‍යස්තුමාගේ මගේ පෙන්වීම යටතේ. නමුත් මට හැමදාම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ළමයින්ට අවශ්‍ය හොඳ අපි ලබා දීලාද කියලා. ඒ නිසා මම හිතුවා අත්තටම ගුරු දිනයක් පවත්වනකොට මහ යුද්ධයක් කරන්න ඕන. ළමා දිනයක් පවත්වනකොට මහ යුද්ධයක් කරන්න ඕන. මත්ද්‍රව්‍ය ගේනවාද කියලා බලන්න අපේ හැමදෙරේ මහ යුද්ධයක් කරන්න ඕන. ළමයි ගැටුම් බලක ගන්න මහ යුද්ධයක් කරන්න ඕන. එතකොට අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන ආනන්දයෙන් ප්‍රඥාව කියන එක ලැබිලාද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. අපේ මිත්‍රයෙක් ජපානයේ ගියා. ජපානයේ ගිය වෙලාවේ එහිදී එතුමාට ප්‍රකාශ කළ තිබුණා අපේ අධ්‍යාපනය ගැන බලන්න ඕන නම් අපේ රටේ ජනතාවත් එක්ක කතා කරන්න අපේ පාරවල් දිගේ ඇවිද යන්න කියලා. අත්‍තරම පුදුම පිරිසිදුකමක්, පුරුම ගරුත්වයක්, පුදුම විනීතකමක් තිබුණා. අපි අකුරු උගන්වන්නේ මොන්ටිසෝරි ඉඳලා. අපි අකුරු උගන්වනවා, අපි හැබැයි හොඳ උගන්වන්නේ නැහැ. ජපානයේ හොඳ උගන්වනවා, අකුරු උගන්වන්නේ පස්සේ. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම කල්පනා කළා හොඳට ලකුණක් වැඩසටහන අපි හදන්න ඕන කියලා. මේ වැඩසටහනේදී විශේෂයෙන්ම වැඩසටහන් කීපයක් මේකට අන්තර්ගත වෙනවා. හැම ළමයෙක්ම ආවරණය වෙන විදිහට හොඳට ලකුණක් ප්‍රගති පියසටහන් පොත නිර්මාණය කරලා තියෙනවා. එතකොට විෂයන් 20ක් යටතේ ළමයිගේ හොඳ ඇගීමක් කරනවා. අපි හැම හොඳ වැඩකටම ලොකු වැඩසටහනක් හදලා තියෙනවා. උදාහරණයක් විදිහට පොත් කියවීම කියන්නේ මගේ විෂයක්. ගණිතය වගේම මේකේ විෂයක් තමයි පොත් කියවීම. එතකොට අපේ දෙකේ පන්තියේදී අපි දන්නවා අනිවාර්යයෙන් ළමයි පොත් 100ක් කියවන්න ඕන. පොත් 100ක් කියපු ළමයි පොතක් ලියන්න ඕන. අපි ළමා ලේඛකයෝ 10 ගාණක් දැන් බිහි කරලා තියෙනවා. එතකොට ඒ හැම පොතක්ම අපි තෝරන්නේ ආකල්ප සංවර්ධනයේ පොත්. මම අපේ මහින්ද මහත්තයා ඒ වගේම මේ ශාස්ත්‍රයේ ඉන්න සාහිත්‍ය පස්සේ අංශයේ විශාල හැකියාවක් තියෙන අයගෙන් සම්බන්ධ වෙලා අපි මේ පොත් ලයිස්තුව සකස් කළා. ඒ වගේම අපි ගස් සිටුවීම කියන්නේ මේකේ විෂයක්. එතකොට අපි හොරණ ඉඳලා ගුරුගොඩ ඉඳලා ඉංග්‍රීසි වෙනකන් ගස් 1000කට වැඩි හිටෙව්වා. කුරුල්ලන්ට ගෙවල් හදමු කියලා. ඒ හැම ළමයෙකුටම ප්‍රොජෙක්ට් එකක් විදියට අපි දුන්නා ව්‍යාපෘතියක්. හැම මාසෙකම යායි ව්‍යාපෘති වාර්තාව සම්පූර්ණ කරන්න ඕන. අද ඔබ ගුරුගොඩ බොඩ්ලයින් එක ඉස්සරහා යනවා නම් ගස් මම හිතන්නේ අපේ සර් ගියා ජාසිංහ සර් ආරම්භක අවස්ථාවට ඒ ගස් ලොකු ගස් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඒ වගේම හැම ළමයෙක්ම ක්‍රීඩාවක් සංගම කටයුත්තක් කරන්න ඕන. අපි ලකුණු 60න් තමයි ප්‍රශ්න පත්‍ර දෙන ඉතුරු ලකුණු 20 ඒ දෙකට දෙනවා. මෘදු කුසලතා නැති ළමයි අතර මෘදු කුසලතා ගොඩනගන්න විශේෂ සමගාමී කටයුතු අවිධිමත් විෂය මාලාව සක්‍රීයව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. අතරම පාසල් වල වෙලා තියෙන විභාගයට අපි සූදානම් කරනවා. හොඳට සූදානම් කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා හොඳට ලකුණක් නැති නිසා ළමයි හොඳ වෙන්නේ නැහැ. හොඳ බෝ වෙන්නේ හරි අඩුවෙන් කියලා කියමනක් තියෙනවා. නරක හරි ඉක්මනට බෝ වෙනවා. ඒ නිසා හොඳට අගයක් දුන්නාම හොදත් බෝ කරගන්න පුළුවන් හිමින් හරි. ඒ නිසා අපි යෝජනා කරලා තියෙනවා, අපි හදලා තියෙනවා රිපෝට් එක දෙනකොට ලකුණු රිපෝට් එක දෙනකොට හොඳට රිපෝට් එකකුත් අපි හදලා තියෙනවා. එතකොට ඒ අනුව ගෙදර ගෙනියන්න පුළුවන්, හොඳ කියන එක ගෙදර ගෙනියන්න පුළුවන්. ඒකෙන් තමයි ශිෂ්‍ය නායකයෝ තෝරන්නේ. ඒකෙන් තමයි ප්‍රයිස් ගිවින් එකේ හොඳම ළමයා තෝරන්නේ. ඒකෙන් තමයි චරිත සාධකය ලියන්නේ. ඒ නිසා පුතේ දුවේ අද ඔයගලන්ට ලැබෙන හොඳට ලකුණක් ප්‍රගති සටහන් පොත ඔයගොල්ලෝ ඉස්කෝලෙන් යනකම් තියාගන්න වෙනවා. ඒක නැතුව චරිත සාධකය ඔයගොල්ලෝ ලියා ගන්න බැරි වෙනවා. ඒ වගේම ඒකේ තියෙන චරිතායනය කියන කොටස ඔයගොල්ලෝ දැඩි ලෙස පිළිපදින්න වෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට තමන්ම හැදෙන්න වැඩසටහනක් තමයි අපි යෝජනා කරන්නේ. මම දැන් ලොකු සංවාදයක් තියෙනවා මේ ගරු මන්ත්‍රීතුමනි මේ කාලේ මේ දඬුවම් චක්‍රලේඛය ගැන. ඉතින් ඒ නිසා අතරම දඬුවම අවශ්‍ය නැහැ. හැබැයි ළමයින්ට හැදෙන්න ක්‍රමයක් අපි හදලා තියෙනවා. මම හිතන්නේ උත්තරයක් වේවි කියලා මේ වැඩසටහන. ඒ වගේම ලෝකයේ දැනට හොඳම ශිෂ්‍යයා බිහි කරන්නේ චීනය. හොඳම ශිෂ්‍යයා බිහි කරන චීනය ලෝකේ හොඳම ආර්ථිකයක් තියෙන රට බවට පත් වෙමින් තියෙනවා. එතකොට ඒ රටේ අධ්‍යාපනයේ කරුණක් තමයි සංස්කෘතිය පවරා දීම.
එතකොට සංස්කෘතිය පවරා දීමට හැම දියුණු රටකම වැඩසටහනක් තියෙනවා. ෆෝමැටින් වැඩසටහනක්. චීනයේ හමුදා පුහුණුව දෙනවා. ඒ වගේම තායිලන්තේ අපේ හැමදෙරුනේ හැම කෙනෙක්ම මහාන වෙන්න ඕන පිරිමි කෙනෙක්. ඒ ශික්ෂණය එකකින් ඇති කරනවා. අපි මේක හරි අපූර්වට කළා අපේ විස්කෘත පවුල. ඒ වගේම මේක හරි අපූර්වට කළා අපේ ආගම. මේක හරි අපූර්වට අතීතයේ කළා අපේ මිතුරු කණ්ඩායම. අපේ සංස්කෘතිය. හැබැයි මේ සමාජ වෙනස් වීමත් එක්ක විශේෂයෙන්ම කොවිඩ් එක ආවේ අපිට වසංගතයක් විදියට මම හිතන්නේ ලොකම වසංගතය තමයි අපේ දරුවන්ගේ සිත් වෙනසීම. ඒ නිසා ඩිජිටල් උපකරණාව දැන් අද වෙනකොට පවුල ආගම මේ සියල්ලම පරද්දමින් අපේ ළමයින්ගේ චර්යා හැඩගස්සන ප්‍රධාන බලවේගයේ බවට පත්වලා තියෙන්නේ මීඩියා කියන එක. මීඩියා අවශ්‍යයි. හැබැයි පාලනයක් අවශ්‍යයි. ඒ ළමයින්ට හදන්න ඕන. මම මෙතනදී මංගල මහත්මයා කිව්වා ගාන්ධිතුමා කිව්ව නේරුතුමා කිව්ව ප්‍රකාශයක්. ශක්තිමත්ව අධ්‍යයනවත් දමන්න, ගේ හොඳින් හදන්න, දොරජනේ අරලා තියන්න. හැබැයි හැමන හුලඟට හමා යන්න ඉඩ දෙන්න කිසිසේත් ගේ ගැලවී යන්නේ නැහැ. ඒ නිසා අපි කරන්න හදන්නේ එහෙම ගෙවල් ටිකක් හදන්න. ඒ නිසා අද දවසේ මේ වැඩසටහන අපි ළමයි 250ක් තෝරගත්තා. ෆෝමැටින් වැඩසටහනක් විදිහට අපි දින 7ක වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද වැඩසටහන් 3ක් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරනවා. එතකොට ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ආරණ්‍යක දවසක් නැත්නම් ආගමික මධ්‍යස්ථාන තමන්ට අනන්‍ය වූ ආගමික මධ්‍යස්ථානික දවසක් ආධ්‍යාත්මික ගෙවන්න ළමයිට ලෑස්ති කරන්න. මම දැක්කා පැය 24ක් මහාන කරන්න පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන තායිලන්තයේ වැඩසටහනක්. එතකොට අපිට කරන්න පුළුවන් මේවා අපේ නායක හමුදුරු ඉන්න ආදර්ශ අරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම හමුදා මම දොබගොඩ කැම්ප් එකට ගියා. ඒගොල්ලෝ ලෑස්ති මේ වැඩසටහනට උදව් කරන්න. අපේ අනුකාරතුමාගෙන් අපි අවසරය පදනවා. මොකද බොහොම ලෑස්ති පිට ඉන්නවා ඒගොල්ලෝ විනය හදලා දෙන්න අපේ ළමයින්ගේ. ගොඩ කිව්වා විශ්වවිද්‍යාලවලට මේ වැඩසටහන ගියා සාර්ථක වුණා. ඒ නිසා අපිට පුළුවන් චීනය වගේ සති ගණන් නෙමෙයි එක දවසක් හරි එතනට දාන්න. ඊළඟට අපි ට්‍රිප් එකක් ලෑස්ති කරලා දෙනවා. මේ ළමයි හරියට කැමති වුණා මේ වැඩේට මේ ට්‍රිප් එකක් එක්ක යන නිසා. ඒතකොට අපි ට්‍රිප් එක එක්ක යනකොට අපි යනවා විශ්වවිද්‍යාලය බලන්න, බන්ධනාගාරය බලන්න, මද්ද්‍රව්‍ය පුනරුත්ථාපනය කරන තැන බලන්න. මද්ද්‍රව්‍ය පුනරුත්ථාපනය කරන තැනද බන්ධනාගාරයේද විශ්වවිද්‍යාලයේද තෝරගන්න කියලා මේගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. පුතේ ඔයගලන්ට මේ සඳහා දින 7 සඳහාම අපි පොතක් ලබා දීලා තියෙනවා ඔයගලගේ ලිපි ගොනුවේ. එතකොට ඔයගොල්ලෝ ඒක පාවිච්චි කරන්න එපා. අද එක්සයිස් පොතක් ගේන්න කියලා තියෙනවා. මේ එන හැම වැඩසටහනක්ම ගැන ඔයගොල්ලෝගේ අදහස ජීවිතයට ළඟා කරගත්ත දේ පිළිබඳ සටහනක් ඔයගොල්ලන්ගේ තියෙන්න ඕන. අවසානයේ පොත අපිට ලබා දුන්නාට පස්සේ අපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඒ වගේම අපේ බස්නායක පළාත මේ සියලු දෙනාම එකතු වෙලා ඔබට ශ්‍රී ලාංකික පෞරුෂයක් සහිත යහපත් ළමෙක් වශයෙන් අපි ලොකු සහතිකයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම හිතනවා කාටත් වැරදි කරන්න බෑ. පොඩි වැරද්දක්වත් මොකද ඕගොල්ලන් ඔය පොතෙන් බැඳිලා තියෙන්නේ. හොඳට ලකුණකින් බැඳිලා තියෙන්නේ. ඒ නිසා කාටවත් හොඳ මිසක් නරක කරන්න අවස්ථාවක් නැහැ. අතන මම සතුටු වෙනවා මේ වැඩසටහනේදී මේ අපේ දරුවෝ ලොකු ඉල්ලුමක් වුණා අපිට 250යි ගන්න පුළුවන් උනේ දරුවෝ ඒකම්තුමා. නමුත් ඒගොල්ලන්ගේ ලොකු ඉල්ලුමක් තිබුණා. එනකොටත් ඇඬුවා මාව මේ වැඩසටහනට ගන්න කියලා. ඉතින් අපිට අමාරු නෑ. හැබැයි අපිට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න අපි හරි අමාරුයි මේ වැඩසටහන කරගත්තේ ලොකු ආර්ථික ප්‍රශ්නත් එක්ක. අපි ස්තුතිවන්ත වෙනවා අපේ දේශමාන්‍ය දානන්ද බෝබුල මැතිතුමාට මේ වැඩසටහනට මේ ආකාරයෙන් අපිට අනුග්‍රහ දැක්වීම පිළිබඳ ඒ වගේම මේකට උදව් කරපු ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, අපේ ප්‍රදීප් මැතිතුමා මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ ඒ නිසා විශේෂයෙන්ම අවසාන වශයෙන් මම ඔයගලන්ට මෙහෙම කියලා මගේ කතාව අවසන් කරනවා. ලෝකේ හරි අඳුරුයි. ඒ වගේම ලෝකය දරුණුයි. හැබැයි අඳුරු දරුණු ලෝකෙක අඳුර මතු කරමින් තාරකා දිලිහෙනවා. තාරකා පායන්න තාරකාවක් වෙන්න හොඳට ලැබුණා. ඔයගලන්ට ආශිර්වාදයක් වේවා. බොහොම ස්තුතියි.